මචන් මගේ දුර පුතාලා සියලු දෙනාටම අද AI Math Edu YouTube channelේ මම ඔබ වෙතගෙන එන්නේ 8 ශ්‍රේණියට අදාළ 5 වන පාඩමේ 5.2 අඥාත තුනක් අඩංගු වීජය ප්‍රකාශන ගොඩනැගීම කියන අනුමාතෘකාව යටතේ එන 5.1 අභ්‍යාසයේ දෙවන සහ හතරවෙනි ගණන. පළවෙනි ගණන කලින් වීඩියෝ එකේ කළා. අද කරන්නේ 2 සහ 4. බලන්න දෙවෙනි ගණන. ඒක කියනවා පුවත්පතක මිල PV. එහෙනම් අපි ගන්නවා පුවත්පතක මිල රුපියල් P කියලා ගන්නවා. මේ රුපියල් එම මිල රුපියල් 5කින් වැඩි විය. දැන් මිල 5කින් වැඩි වුණාට ඒක ප්‍රෝමිලකන් එකෙන් අහන්නේ මොකද්ද? එම පුවත්පතේ නව මිල වීජය ප්‍රකාශනකින් දක්වන්න. එහෙනම් P ධන 5. රුපියල් 5කින් වැඩි වුණා කියනවනේ. එහෙනම් එකතු කිරීම 5. ප්‍රෝමිලකන් 2 එම පුවත්පතේ පිටපත් දෙකක් ගැනීමට දැන් වැය වන මුදල වීජය ප්‍රකාශනකින් දක්වන්න. පිටපත් දෙකක් ගන්නවා කියන්නේ මේ එක පුවත්පතක මිල. පුවත්පතේ එක පිටපතක මිල තමයි P ධන 5. එහෙනම් ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ පිටපත් දෙකක් ගන්නම් ඒ වගේ දෙගුණයක්. එහෙනම් දෙක වැඩි කරන්න ඕනේ P ධන 5න්. මේ P ධන 5 අපි වරහන් කරගත්තා. ගුණ කරනකොට අපි වරහනක් දාගන්නවා. දෙගුණයක් P ධන 5. ඒ කියන්නේ අපිට සමා ලකුණක් දාලා 2යි P මේ 2 P ගෙන් වැඩි කරලා 2යි P ධන ලකුණ දෙක ගුණ කිරීම 5 10යි 2යි P ධන 10යි. එහෙනම් මේක තමයි උත්තරේ. රෝමිලකන් 3 පුවත්පතක පිටපතක් මුද්‍රණය සඳහා රුපියල් Q මුදලක් වැය වේ. නව මිල අනුව පිටපත විකිණීමේ ලැබෙන ලාභය වීජය ප්‍රකාශන දක්වන්න. එහෙනම් මුද්‍රණයට රුපියල් Q වැය වෙනවා. මුද්‍රණයට රුපියල් Q මුදලක් වැය වෙනවා. එහෙනම් එක පිටපතක් හදලා ඒක මුද්‍රණය කරාට පස්සේ අපිට ඒක විකුණලා ලැබෙන ලාභයේ වීජ ප්‍රකාශනයෙන් දැක්කොත් ලාභය සමානයි. අපි දන්නවා එක පිටපතක් කියන්නේ එක පිටපතක P ධන 5 එක පිටපතක් විකුණලා P ධන 5ක ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ලැබෙන ලාභයෙන් මුද්‍රණයට යන වියදම අඩු කරන්න ඕනේ. එහෙනම් P ධන 5 ඍණ Q. ඕක තමයි මේ ලැබෙන ලාභය. මේක අපි සාමාන්‍යයෙන් මේ නොදන්නා පද හේවත් අඥාත එක ළඟින් ලියනවා. P ධන 5 පැත්තකින් තියලා ඍණ Q ඊළඟට ලියලා ධන 5 ඊට පස්සේ ලියනවා. ඔන්න ඕක තමයි ලාභය. ප්‍රෝමිලකන් 4 මුද්‍රණයට අමතරව බෙදා හැරීම සඳහා එක පිටපත වැය කරන මුදල R. එහෙනම් බෙදා හැරීමට වියදම. ඔයගොල්ලෝ දන්නවා ඩෙලිවරි කරන්න බෙදා හැරීම කරනකොට රුපියල් R මුදලක් වෙනවා. මේ පුවත්පත් 10කින් ලැබෙන ලාභේ වීජ ප්‍රකාශන. එහෙනම් අපි එක පිටපතකින් බලමුකෝ ලාභය. එක පිටපතකකින් හරිද? මෙතන එක් පිටපතක ලාභය. එක් පිටපතක ලාභය ගත්තොත් බනේ මෙතන P මෙතන ආවා අපිට කලින් එකේදී P ධන 5යි සාමාන්‍යයෙන් P ධන 5යි ඒ ලැබෙන එක පිටපතක් විකුණලා ලැබෙන මේ මුදල. ඒකෙන් අඩු කරන්න ඕනේ මුද්‍රණයට යන මුදල. දැන් බෙදා හරින්නත් වියදමක් යන හින්දා ඒ වියදම් ටික අඩු කළා. ඍණ R ප්‍රමාණය අඩු කළා. එතකොට මේකෙන් එනවා P ඍණ Q ඍණ R ධන 5 කියලා. මම මේ අර නොදන්න පදේවත් අඥාත පද ටික එක ළඟින් ලියාගත්තා. මේ P තියෙනවා ඊට පස්සේ ඍණ Q ලියාගත්තා. ඒක ඍණ R ලියා ධන 5 මෙතන ලියාගත්තා. එහෙනම් මේ අහන්නේ 10කින්. ඒ වගේ පුවත්පත් 10කින් මේ එක් පිටපතකින්. එහෙනම් පිටපත් 10කින් ලාභේ. පිටපත් 10කින් ලාභේ. එහෙනම් මේක මොකක්ද 10න් වැඩි කරන්න. මේ මුළු ප්‍රකාශනෙම 10න් වැඩි වෙනවා. 10 වැඩි කිරීම වරහන් ඇතුලේ මේ ප්‍රකාශන ලියනවා. P ඍණ Q ඍණ R ධන 5. අන්නක තමයි මේ ප්‍රකාශනේ ඇති වුණා අපිට සුළු කරලා කියන්න පුළුවන්. සමාන ලකුණ 10න් ගුණ කරනවා P 10යි P. එතන ඍණ 10න් ගුණ කරනවා Q 10යි Q. ඍණ 10 වැඩි කිරීම R 10යි R. මේ ධන 10 ගුණ කිරීම 5 50. අන්න ඕක තමයි උත්තරය. එහෙනම් අපි මේ විදිහට දෙවෙනි ගාන හැදුවා. මම මේ ගමම් හතරවෙනි ගානත් හදන්නම්. ආසන 700ක් ඇති නාට්‍ය ශාලාවක එකක් රුපියල් 10 බැගින් වූ පළමු පන්ති අවසරපත් එක් සංඛ්‍යාවද එකක් රුපියල් 500 බැගින් වෙච්ච දෙවන පන්ති අවසරපත් y සංඛ්‍යාවද එකක් 300 බැගින් වෙච්ච තුන්වන පන්ති අවසරපත් විශේෂ සංඛ්‍යාවට එක රංගනයක් සඳහා නිකුත් කරාලු. විකුණු මුළු අවසරපත් ප්‍රමාණය අහන්න. එහෙනම් විකුණු මුළු අවසරපත් ප්‍රමාණය කියන්නේ අර මේ ටිකේ එකතුව. ප්‍රෝමිලකන් එක මෙයා කියනවනේ පළවන පන්තියේ අවසරපත් එක් සංඛ්‍යාවක් තියෙනවා.
එකතු කරන්න ඕනේ දෙවන පන්ති අවසර පත් y සංඛ්‍යාව. තුන්වන පන්ති අවසර පත් z සංඛ්‍යාව. එහෙනම් මේ ටික තමයි x ධන y ධන z තමයි විකුණු මුළු අවසර පත් ප්‍රමාණය මෙන්න. එහෙනම් රෝමි ලක්ෂණ එක හරි. රෝමි ලක්ෂණ දෙක එම රංගන වාරයේදී නාට්‍යශාලා හිස තිබු ආසන සංඛ්‍යාව. එහෙනම් මුළු ආසන සංඛ්‍යාව කීයද? මුළු ආසන සංඛ්‍යාව 700යි කියලා ගණන කියනවා. එහෙනම් 700න් මේ විකුණුපු ටික අඩු කරන්න ඕනේ. x ධන y ධන z අඩු කරන්න ඕනේ. මේ ටික තමයි මේ හිස් වී තිබු ආසන සංඛ්‍යාව. රෝමි ලක්ෂණ 3 අවසර පත්‍රයෙන් ලැබුණු මුළු ආදායම. අන්න මුළු ආදායම අහනකොට දුවලා පුතාලා දැනගන්න ඕනේ මේ ඒ මුදලෙන් වැඩි කරන්න. මොකද මෙතන කියලා තියෙනවානේ පළමු පන්තියේ අවසර පත් x සංඛ්‍යාවක්. එහෙනම් ඒක ඒ පළමු පන්තියේ අවසර පතක මිල බලන්න ඕනේ. රුපියල් 1000යි කියලා තියෙනවා. එහෙනම් 1000යි x. දෙවන පන්තියේ අවසර පත් කීයන්ත දෙවන පන්තියේ අවසර පතක මුදල රුපියල් 500යි. එහෙනම් 500 ගුණ කිරීම y ධන තුන්වන පන්තියේ අවසර පතක මිල රුපියල් 300යි. 300 ගුණ කරන්න ඕනේ z. මෙතන 1000 අපි ගුණ කරන්න ඕනේ x. එතකොට අපිට එනවා 1000x ධන 500 y ගෙන් ගුණ කරාම 500යි y ධන 300යි z. මොන මේක තමයි උත්තරේ මේ. අපි උත්තරේට සාමාන්‍ය ඉරි දෙකක් හදිනවා යටි. ඊට පස්සේ රෝමි ලක්ෂණ 4 අවසර පත් වලින් ලැබුව ආදායමෙන් හරි අඩක් සහ එන්න මුළු ආදායම මෙන්න මෙච්චර ප්‍රමාණය. කියන්නේ 1000x ධන 500යි y ධන 300යි z ගෙන් හරි අඩක් කියන්නේ ඒකෙන් භාගයක්. මේකෙන් භාගයක්. භාගයක් සහ තව රුපියල් ලක්ෂයක් 100,000. ඒකිනුත් අඩු කරනවා 100,000ක් කාටද ගෙවන්න උනා කියන්නේ නාට්‍ය නිෂ්පාදකයාට ගෙවන්න උනා ප්‍රොඩක්ෂන් කරන එක්කෙනාට එන්න මෙච්චර ප්‍රමාණයක් ගෙවන්න උනාලු. එහෙනම් ඉතිරි වුණ මුදල වීජය ප්‍රකාශනකෙන් අහනවා. එහෙනම් ඉතිරි වුණ මුදල හොයන්නේ හැමතිස්සෙම ලැබිච්ච මුළු ආදායමෙන් අර වියදම් ටික පුළුවන් තරම් අඩු කරනවා. දැන් මේ මොකද අවසර පත් වලින් ලැබිච්ච මුළු ආදායම අපි රෝමි ලක්ෂණ 3 හෙව්වා. ඒ ප්‍රමාණයෙන් හරියටක්. ඒ කියන්නේ ඒ ප්‍රමාණය බෙදන්න ඕනේ දෙකෙන්. සහ තව රුපියල් 100,000ක් නේ. ඒ හින්දා අපි 100,000 අඩු කරනවා. නේ. එතකොට මෙන්න මේ ප්‍රමාණය තමයි මේ නාට්‍ය නිෂ්පාදකයට ගෙවලා තියෙන්නේ. එතකොට ඉතිරි වෙච්ච මුදල අපිට මෙන්න මේ ආකාරي වීජ ප්‍රකාශනයක් වෙනවා. අපිට ඔන්න තවදුරටත් මේක සුළු කරගන්න පුළුවන්. අපි දන්නවා මෙතන තියෙන එක කුඩා පොදු ගුණාකාරය දෙක විදිහට ගත්තාම එතකොට මේ පදය එහෙම මෙනවා. මේ මම වරහන් කරන පදේ එහෙම මෙනවා. 10x 500y ධන 300y z මෙතන දෙකට එකේවා දෙකයි. එහෙනම් දෙකෙන් මේක ගුණ කරාම 210යි. බෙදීම දෙක කියලා එනවා. එහෙනම් මේක තමයි අවසාන පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් මේ එක. එහෙනම් මේ ආකාරයට සරලව අපිට ගණන් ගන්නලා විසඳන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ අපි හමුවෙමු. ආයිබෝවන්.